මහණෙනි, පරුස වචනය කිසි කෙනෙකුටත් සුන්දර නොවේ. තිරස්චින සත්වයෙකුටවත් එය වලකින්නට සිතෙයි. පසුගිය කාලයක මෙසේ වූ කතාවක් මා ඔබ වහන්සේලාට දේශනා කරමි. මගේ පුත්‍රයා, ඔයාට මෙතරම් ශක්තිය තියෙන ගැන මට සතුටුයි. මම ඔයාගේ ආරක්ෂාවට හැම දෙයක්ම කරනවා. අපේ ගවයෝ නගරයේ ශක්තිමත්ම වර්ගයයි. උබලගේ ගවයෝ අපේ ගවයන්ට කිසිසේත් සමාන නෑ. ඔබලාගේ ගවයෝ බලවත් කියලා කියනවානේ? ඒත් මගේ නන්දි විශාලගේ ශක්තිය කවුරුත් දැකලා නෑ. ඔහුට ගැලසියයක් එකවර අදින්න පුළුවන්. ඔබ විකාර කියනවද? ඔබේ ගවයාට ඒක කරන්න බෑ. උත්සාහ කරලා බැරි වුණොත් මට 2000 වස්තුවක් දෙන්න. හරි. නන්දි විශාලට මේක කරන්න පුළුවන්. නන්දි විශාල මට විශ්වාසයි. ඔබ මට ජයගෙනයි. එද්දපාන් 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 මම කිව්වට. මේකද ඔයාගේ බලය දැන් මට 2000 වස්තුවක් දෙන්න. ඔයා මට එදා මිහිරි වචනයෙන් කිව්ව නම් මම එදාම ඒක කරලා ඔයාව දිනවනවා. පුත්‍රයා, මට සමාවෙන්න. මගේ විශ්වාසය අහිමි කළේ මමම තමයි. මම ඔවුන්ට නැවත අභියෝග කරනවා. ඔයා මට විශ්වාසයි මගේ පුත්‍රයා. නන්දි විශාල, මගේ ප්‍රිය පුත්‍රයා. දැන් ඔයාගේ සත්‍ය බලය මට පෙන්වන්න. ජය වේවා නන්දි විශාලට ජය වේවා. ජය වේවා නන්දි විශාලට ජය වේවා. ජය වේවා නන්දි විශාලට ජය වේවා.